හෙලෝ අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද ඩොකියුමන්ට් එකකට හරියටම e-sign එකක් දාගන්න කියලා. හරි අපි දැන් බලමු කොහොමද මේ e-sign එකක් ඩොකියුමන්ට් එකට දාගන්නේ කියලා. මුලින්ම ඔය පේන විදිහට සුදු පාට කොලයක් අරගෙන අපේ sign එක ඒ කොලේ ලියා ගන්න ඕනේ. මේකට ජෙල් පෑනක් භාවිතා කරනවා නම් තමයි වඩාත්ම සුදුසු. හරි දැන් අපේ sign එකේ අපි පැහැදිලි ෆොටෝ එකක් ගන්න ඕනේ. මේ තියෙන්නේ මම ගත්ත ෆොටෝ එක. හරි මම දැන් මේ ගත්ත මගේ ෆොටෝ එක මම ලැප් එකට දාගෙන තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයාලා දැන් මේක ඔන් කරගන්න ඕනේ. ඔන් කරගෙන මෙතන ස්නිපින් ටූල් කියලා සර්ච් කරගන්න. එතකොට මෙහෙම වෙනවා. මේකේ මේ නිව් කියන ඔප්ෂන් එකට යන්න. ඔයාලට මේ විදිහට මේ ඕන කොටසම සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගත්ත පස්සේ මෙතන කැප්චර් කියන එක ගාව පොඩි අටට මේ යටට ඉරි කැලක් වගේ එකක් තියෙනවා. කරා සේව් ටු ගියා. සේව් ටු ගියාට පස්සේ මෙතන png කියලා පෙන්නන්නේ. ඒ png කියලා පෙන්නන එක ඔයාලා සේව් කරගන්න. එච්චරයි කරන්න තියෙන්නේ. ඊට ඒක මෙතන සේව් වෙලා තියෙනවා. හරි දැන් ඔයාගේ කැමති වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඔයා වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගෙන එතන සර්ච් කරගන්න online png tool කියලා. හරි ඊට පස්සේ ඔය උඩින්ම තියෙන make png transparent කියන එක ඇතුළට යන්න. හරි අපි දැන් අපි අර හදාගත්ත png ෆයිල් එක අපි දැන් ඕක ලෝඩ් කරගන්න ඕනේ. ඔය click to load an image කියන තැනට ගිහිල්ලා ඒක ලොකේෂන් එක තෝරලා ඒ png ෆයිල් එක අපිට ඔතෙන් ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට ওই විදිහට වැටෙනවා. එතකොට එහා පැත්තේ අපිට ඒකේ transparent view එක බලා ගන්න පුළුවන්. ඔයාලට ඕකේ පේනවා ඇති පොඩ්ඩක් අවපැහැවෙච්ච ගතියක් තියෙනවා. ඒ ටික හරියට ට්‍රාන්ස්පේරන්ට් වෙලා නැහැ. ඒ ඇයි කියනවා නම් මම ගහපු ෆොටෝ එකේ පැහැදිලි අඩු ගතිය හින්දා තමයි ඒක වෙලා තියෙන්නේ. ඒතර එතන තිබ්බ ආලෝකයේ මද ගතියත් එක්ක තමයි ඒක වෙලා තියෙන්නේ. සහ මම ඔයාලට තව කිව්වා මුලින්ම ජෙල් පෑනක් භාවිතා කරන්න කියලා. මම භාවිතා කරේ සාමාන්‍ය කාබන් පෑනක්. ඔයාලා ජෙල් පෑන භාවිතා කරලා මේක කරොත් සහ ආලෝකය හොඳට තියෙන අවස්ථාවක මේක කරන්න. එතකොට ඔයාලට මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. හරි දැන් අපිට මේක සේව් කරගන්න ඕනේ. දැන් උතන තියෙන save as කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ download කියන එක දෙන්න. ඒ download කියන එක දුන්නාට පස්සේ එයාලා අපිට පොඩි ටයිම් එකක් ඉන්න කියලා කියනවා. තප්පර 10ක් වගේ පොඩි ටයිම් එකක් ඉන්න කියලා කියන්නේ. ඊට පස්සේ අපිට download කරගන්න පුළුවන්. හරි ඔය තියෙන්නේ මම ඩවුන්ලෝඩ් කරගත්ත මගේ සයින් එක. හරි අපි දැන් අපිට ඕන කරන අපේ Word document එක open කරලා ඒකේ insert එකට ගිහිල්ලා picture කියන එකට ගිහිල්ලා අපිට අවශ්‍ය කරන සයින් එක අපි එතනට දාගමු. අපි ඒක දාගත්තට පස්සේ ඒක අපිට ඕන විදිහට move කරන්න පුළුවන් වෙන විදිහට adjust කරගන්න ඕනේ. ඒකට ඔය දකුණු පැත්තේ පොඩි අයිකන් එකක් තියෙනවා. ඒක අයිකන් එකේ යට මේක ක්ලික් කරන්න ඕනේ. මේ අයිකන් එක මේ ස්ක්‍රීන් එකේ පෙන්වන්නේ නැහැ. මොකද මම මේ Windows එකෙන්ම තමයි ස්ක්‍රීන් රෙකෝඩ් එක දාලා තියෙන්නේ. ඒ විදිහට ඔයාලට කරගන්න පුළුවන්. ඔයාලත් ඒක දන්නවා ඇති. හරි දැන් අපිට පුළුවන් අපේ සයින් එක පොඩ්ඩක් කලර් කරගන්න. සයින් එක උඩ ක්ලික් කරාට පස්සේ ෆෝමැට් කියන බාර් එක ඕපන් වෙනවා. ඒ බාර් එක ඕපන් වුණාට පස්සේ එතන තියෙනවා කරෙක්ෂන් කියලා. නැත්නම් ඊට එහා පැත්තේ කලර් කියලා එකකුත් තියෙනවා. ওই දෙක භාවිතා කරලා අපිට පුළුවන් මේ අපේ සයින් එක පොඩ්ඩක් කලර් කරගන්න. හරි අපිට දැන් ඕන
විදිහට අපේ සයින් එකේ සයිස් එක අඩු වැඩි කරලා අපිට අවශ්‍ය තැන තියාගන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ඒක සාමාන්‍ය විදිහට ගිහිල්ලා save as ගිහිල්ලා PDF එකක් විදිහට save කරගන්න පුළුවන්. හරි අපි දැන් බලමු PDF එකකට කොහොමද අපේ e-sign එක දාගන්නේ කියලා. ඔය තියෙන්නේ Adobe Reader එකෙන් open කරගත්ත මගේ PDF එක. අපි දැන් මේකට e-sign එක දාගන්න විදිහ බලමු. හරි දැන් ඔය Adobe Reader එකේ උඩ වම් පැත්තේ e-sign කියලා ඔප්ෂන් එකක් දීලා තියෙනවා. දැන් e-sign කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරලා ඊට පස්සේ ඔයාලට පේනවා add signature කියලා එකක්. ඒ add signature කියන එක දුන්නාට පස්සේ අපිට එනවා location එක තෝරන්න. location එක තෝරලා අපේ අර හදාගත්ත e-sign එක අපිට add කරන්න පුළුවන්. ඒ add signature එක දුන්නාට පස්සේ එන කොටස ලොකේෂන් එක තෝරන්න තමයි එන්නේ. ඒ කොටස උතන පෙන්වන්නේ නැහැ. මේ මොකද මම කලින් කිව්වා වගේම Windows එකෙන් මම රෙකෝඩ් කරපු හින්දා ඊපස්සේ ওই විදිහට ආවට පස්සේ ඒක අපිට අවශ්‍ය විදිහට ඇඩ්ජස්ට් කරලා අවශ්‍ය තැන තියාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට සේව් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් දකුණු පැත්තේ උඩ තියෙනවා සේව් කරගන්න ඔප්ෂන් එකක් දීලා ඔය මගේ මවුස් පොයින්ටර් එකේ තියෙන තැනට ගියාට පස්සේ අපිට ඒක සේව් කරගන්න පුළුවන්. ඒක ක්ලික් කරන්න. එතකොට සේව් වෙනවා. හරි අපි දැන් බලමු කොහොමද ටැබ් එකක් යූස් කරලා e-sign එක යොදන්නේ කියලා. පෙන් එක සහිත ටැබ් එකක් නම් මේ ඉතාමත් පහසුයි. අපි දැන් අපිට අවශ්‍ය ડોකියුමන්ට් එක ඕපන් කරගන්නවා. ඒක ඕපන් කරගන්න ඕනේ Samsung notebook එක හරහා. Samsung notebook එක හරහා අපි ඕපන් කරගත්තට පස්සේ අපිට පෙන් එක යූස් කරලා අපිට අවශ්‍ය කලර් එක තෝරලා අවශ්‍ය තැනම අපිට කෙලින්ම සිග්නේචර් එක යොදන්න පුළුවන්. හරි සිග්නේචර් දැම්මට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක PDF එකක් විදිහට සේව් කරගන්න. දකුණු පැත්තේ උඩ තියෙන තිත් තුන ක්ලික් කරාට පස්සේ ඕක save as PDF කියලා පෙන්නනවා. එතනට ගිහිල්ලා අපිට සේව් කරගන්න තමයි තියෙන්නේ. Thank you.